ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව උතුරු කොරියාව වගේ ඒකාධිපති රාජ්‍යයක් කරයිද? ට්‍රම්ප්ට ඕන කිම් ජොන් උන් වගේ වෙන්නද? ජූනි 14 වෙනිදා ඇමරිකාවේ ලොකු මිලිටරි පෙරඩ්ඩක් තිබ්බා. ඒ කියන්නේ හමුදා රැලියක් තිබ්බා. මේ පෙරඩ් එක තිබ්බේ ඇමරිකානු වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසකට අනුව ඇමරිකානු හමුදාවේ 250 වන සංවත්සරය සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 75 වන පන්දිනය සමරන්න. ඉතින් මේ හමුදා පෙරඩ්ඩකට හමුදා සෙබළු 6000ක් සහ යුද ටැංකි වගේ අවියායුධ මේ පෙරඩ්ඩගේ විශාල ප්‍රමාණයක් දැකගන්න ලැබුණා. කොහොම නමුත් ඇමරිකාවේ ගොඩක් අය මේ හමුදා රැළිය විවේචනය කරා. ඒ හැමෝම කිව්වේ ඇමරිකාව උතුරු කොරියාව වගේ ඒකාධිපති රාජ්‍යයක් වෙන්න යන්නේ කියලා. මොකද උතුරු කොරියාවේ කිම් ජොන් උන් එහෙමත් මේ වගේ හමුදා රැලි පවත්වන උපන්දින වගේ විශේෂ අවස්ථාවල ඒ ඔවුන්ගේ බලය පෙන්වන්න. ඉතින් මිනිස්සු කිව්වේ ට්‍රම්ප්ටත් ඕන වෙලා තියෙන්නේ ඒක තමයි ඒකාධිපතියෙක් වගේ වෙන්න කියලා. ඉතින් විවේචන ගැන මේ විවේචන ගැන කෙලින්ම කෙනෙක් ට්‍රම්ප්ගෙන් අහනවා. ඒ ප්‍රශ්නෙට ට්‍රම්ප් දුන්න උත්තරය තමයි මේ. Are we close to seeing Mr. Kim here at the White House? Could happen. I mean, they talked about that yesterday with Mike Pompeo. Yeah, I think it's something that could happen. Yeah. Hey, he's the head of a country, and I mean, he is the strong head. Don't let anyone think anything different. Right. He speaks, and his people sit up at attention. I want my people to do the same. Well, ඇත්තටම ට්‍රම්ප්ටත් ඕන වෙලා තිබ්බේ එහෙම එකක් කියලා අපිට හිතන්න පුළුවන් මේ වීඩියෝ එක බැලුවම. ඇත්තටම කොහොම වුණත් මේ හමුදා රැළියට මිනිස්සු ලක්ෂ 2ක් සහභාගී වෙයි කියලා ට්‍රම්ප් හිතුවත් ඒ ඔහු බලාපොරොත්තු වුණත් ඇත්තටම සහභාගී වෙලා තිබ්බේ 10000ක් වගේ ඉතාමත් පොඩි ප්‍රමාණයක්. ට්‍රම්ප්ගේ හැසිරීම ගැන මොකද හිතන්නේ? ඇත්තට මිනිස්සුන්ට ට්‍රම්ප් එපා වෙලාද? කමෙන්ට් කරන්න.